රෙස්ලින් කියන්නේ ලෝකයේ හැම රටකම වගේ තියෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී පවා දකින්න ලැබෙන අන්තර්ජාතික ක්‍රීඩාවක්. හැබැයි අපි මේ කතා කරන්නේ කලින් කියපු රෙස්ලින් ක්‍රීඩාවට වඩා ලෝකයේ පුරාම ජනප්‍රිය වුණ ඇමරිකන් රෙස්ලින් ක්‍රීඩාව ගැන. සද්දන්ත ඇඟවල්, අසාමාන්‍ය ආයුධ, මාරක පහරවල් වගේ දේවල් නිසා මේ ක්‍රීඩාව වටා එකතු වුණු ලෝක පුරා ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන ගණනක්. හැබැයි ඇමරිකන් රෙස්ලින් කියන්නේත් අපි රූපවාහිනියේ ආරම්භන ක්‍රියාදාම චිත්‍රපටයක වගේ කරන රංගපෑමක් කියලා මේ වෙනකොට සමාජගත වෙලා ඉවරයි. ඒත් මේ සටන් අතරේ තියෙන තුවාල වෙලා ලේ පෙරාගෙන ඉන්න දර්ශන දැක්කම ඔයාට මේක රංගපෑමක් කියලා විශ්වාස කරන්න අමාරු ඇති. ඉතින් ඒ නිසාම අපි හිතුවා මේක රංගපෑමක් කියන එක සාක්ෂිත් එක්කම ඔයාලට ඔප්පු කරලා පෙන්වන්න. රෙස්ලින් වලට ආස ගොඩ දෙනෙක්ගේ වීරයා වුණ ජෝන් සීනා හොරට ගහන පාරවලුත් මේ අතරේ ඔයාට දකින්න පුළුවන්. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් කුතුහලය පිරුණු මේ වීඩියෝ නරඹන ගමන්ම channel එක subscribe කරලා වීඩියෝව like කරලා ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. රෙස්ලින් තරඟාවලිය අතර තියෙන ප්‍රධාන තරඟයක් තමයි රොයල් රම්බල් කියලා කියන්නේ. 2008 අවුරුද්දේ JBL සහ ජෙරිකෝ අතර තිබුණ රොයල් රම්බල් තරඟයේ අපුරු සිදුවීම් කීපයක් වුණා. බිම වැටිලා බොහොම අමාරුවෙන් නැගිටින්න හදන JBL ගේ හිසෙන් අල්ලගන්න ජෙරිකෝ ඔහුව නැවත පොළොවේ ගසනවා. නැවත JBL ගේ ඇඟ උඩට කරනමක් ගසන ජෙරිකෝ උඩ පැන වැලමිටෙන් පහරකුත් එල්ල කරනවා. මේ පහරවල් ටික නිසා ප්‍රේක්ෂකයන් විශ්මයෙන් කෑ ගැසුවත් වීඩියෝ සමීපව බලන ඔයාට පෙනේවි මේ එක පහරක්වත් හරියට වැදුනේ නෑ කියලා. දැන් ඔයාලට හිතෙයි මෙයාලා ඇත්තටම ගහගන්නේ නැත්නම් සමහර වෙලාවට ලේ පෙරාගෙන ඉන්නේ කොහොමද කියලා. රෙස්ලින් ක්‍රීඩකයෙකුට තියෙන හොඳ ශක්තිමත් ඇඟක්. ඒ වගේම ඔවුන් මේ රංගපෑම වෙනුවෙන් හොඳ පුහුණුවීමකුත් ලබා ගන්නවා. සාමාන්‍ය මිනිසෙකුගේ නහය, ඇහිබැම, තොල් වගේ ශරීර අවයව පහසුවෙන් පිපිරීමකට ලක් කරන්න පුළුවන් තැන්. ඒකෙන් ශරීරයට ලොකු හානියකුත් නැහැ. පෙරදුනත් සල්ලි ලැබෙන එකේ මේ වගේ පොඩි තැනක් තුවාල කරගත්තාම මොකද? එතනින් වැగిරෙන ලේ ටික ඕන් සූක්ෂමව ඒ ප්‍රදේශය පුරාම ගා ගන්නවා. මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. සෞදි අරාබියේ පැවති රොයල් රම්බල් තරඟයකදී ඇමරිකන් රෙස්ලින් ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ජින්ඩ මහල් සහ ජෙෆ් හාඩි තරඟ බිමට පිවිසියා. තරඟයේ එක්තරා මොහොතකදී ජින්ඩ විසින් ඔයාට හොඳින්ම තේරෙනවා ඇති. රෙස්ලින් තරඟ කියලා සිද්ධ වෙන මේ රංගපෑම සාර්ථක කරගන්න බාහිර හඬ පවා සජීවීව එකතු කරනවා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? ලාස් සුලිවර් සහ ඇලිස්ටර් බ්ලැක් අතර තිබුණු මේ තරඟයේදී අපි කියපු කතාව ඔප්පු කරන්න හොඳ සාක්ෂියක් හම්බ වෙනවා. තරඟයේ එක්තරා අවස්ථාවක ඇලිස්ටර් බ්ලැක් එල්ල කරන මේ පහරත් ඇත්තටම වදින්නේ නැහැ. හැබැයි පහර වදින හඬ ඔයාට හොඳින් අහන්න පුළුවන්. පේනව නේද? මේ රංගපෑම මොනතරම් තාත්වික විදියට කරනවද කියලා. ඔයත් ඒ මොහොතේ ඔය ප්‍රේක්ෂකාගාරයේ සජීවීව මේක නැරඹුවා නම් ඇත්තටම ගැහුවා කියලා තමයි හිතන්නේ. ජෝන් සීනා කියලා කියන්නේ අපි හැමෝම අතර ඉතාම ජනප්‍රිය, ඔහුට මාවේනික ප්‍රහාර කීපයක් පාවිච්චි කරන ක්‍රීඩකයෙක්. මේ වෙනකොටත් ලෝ පුරා වැඩිම ප්‍රේක්ෂක ඉල්ලීම තියෙන රෙස්ලින් ක්‍රීඩකයා ඔහු නිසා හැම තරඟයකදීම වගේ ඔහුව ජයග්‍රහණය කරවන්න තමයි තරඟ සංවිධායකවරු තීරණය කරන්නේ. ඉතින් බෙල්ල උරහිසට තද කරලා බිමානින මේ පහර හරියටම උනේ නැතත් ජෝන් සීනාට දිනන්න ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඔයා දකින්නේ ජෝන් සීනා වැඩිපුරම පාවිච්චි කරන පහරක් රිදෙන්නම ගහන හැටි. රෙස්ලින් තරඟයක් සජීවීව හෝ රූපවාහිනියෙන් බලන කෙනෙකුට මේ රංගපෑම කොහෙත්ම තේරුම් ගන්න අමාරුයි. හැබැයි රූප රාමුවල වේගය අඩු කරලා හොඳින් බැලුවොත් ඔවුන් ගහන පහරවල් බොහොමයක් බොරු ඒවා කියලා ඔයාට හොඳින්ම වටහා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විරල දර්ශන තියෙන වීඩියෝවක් බලන්න ඔයාගේ යාළුවෝ අනිවාර්යෙන් කැමති වේවි. ඒ නිසා වීඩියෝව ලයික් කරන ගමන්ම
යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.